හෙලෝ යාළුවනේ ඉතින් අදත් මගේ channel එකට යනවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්නේ කොහොමද ඔයගොල්ලෝ cinematic effect එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒක හදාගන්න බොහොම ලේසි. ඉතින් මේ වගේ තමයි cinematic effect එකක් හදන්නේ මේ විදිහට තමයි. ඉතින් උඩට බාස් දෙකකින් තමයි cinematic effect එක කියන්නේ. හරි අපි වීඩියෝ එකට යමු. අපිට ඉස්සල්ලාම කරන් තියන්නේ Adobe Premiere Pro open කරගන්න. ඉතින් මම use කරන්නේ 2024 version එක නිසා මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි අපේ project name එකට name එක දිනම් දානවා cinematic effect කියලා. ඊට පස්සේ අපිට file location එක select කරන් දිනවා. මම මේක select කරන් පස්සේ අපි මේක create කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට ඕනේ අපේ files එක drop කරගන්න ඕනේ. ඒකට අපි මම ෆයිල්ස් හදන් තියන්නේ ඒතන ඩ්‍රොප් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක source panel එකට දාලා පොඩ්ඩක් බලන්න ඕනේ. මේක තමයි මම ක්ලිප් එක. ඊට පස්සේ අපි මේක timeline එකට drag and drop කරගන්න ඕනේ. හරි. අපේ timeline එකේ දැන් මේ වීඩියෝ තියෙනවා. ඊට පස්සේ ගන්න තියෙන්නේ අපි මේ project panel එකේ right click කරලා new item ගිහලා adjustment layer කියන දෙන්න ඕනේ. ඊට මේක ඕකේ දුන්නාන් පස්සේ අපිට කළු පාටයක් හම්බ. ඒක drag and drop කරන්න ඕනේ මේකට. ඊට පස්සේ ඒක අපි දික් කරගන්න ඕනේ වීඩියෝ length එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ effect panel එකට ගිහිල්ලා මෙතන search කරන්න ඕනේ crop කියලා. ඊට පස්සේ අපි මේ effect එක adjustment layer drop කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ effect controller එකට ගිහිල්ලා මෙතන crop කියන තැන උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය කියන්නේ කළු පාට බාස් දාගන්න අවශ්‍ය තැන් ටික select කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා අපි සාර්ථක මේ cinematic effect එක හදලා ඉවරයි. අපි තවත් example එකක් ගමු. හරි. අපි දැන් මේ වීඩියෝ ගන්නවා අපේ project timeline එක. ඔයාලා බලන්න පුළුවන් මේ sequence එක ගත්තා. හරි. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේ විදිහටම තමයි effect panel එකට ගිහිල්ලා අපේ adjustment layer එකට මේක දාන්න ඕනේ. ඕවර් වෙනවා. ඊට පස්සේ අපි repeat control එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට මේ black bars ටික දාගන්න පුළුවන්. මොකද ඒකලදී ගොඩක් films වල මේ විදිහට black bars හැමතැනම දාලා තියෙනවා. ඒක තමයි cinematic effect එක කියලා අපි හඳුන්වන්නේ. හරි. තවත් වීඩියෝ බලපෑම් අදට සමු ගන්නවා අපි fulfill locks